පෙරුවන් සරණයි. මේ අපි එකතු වෙලා බුදු පිළිම වහන්සේ නමක් නෙලනවා. මේ තමයි සනහිරු සෑය අපේ කොල්ලෝ ටික. ගලක් හොයන් ඇවිල්ලා ගලේ මගේ බුදු පියාණන් වහන්සේ හොයනවා. ඒ කාලේ මිනිස්සෙක් කළු ගලක බුදු පිළිමයන් නෙලනවා. මේ නෙලනකොට තවත් මිනිස්සෙක් ඇවිල්ලා ඇහුවලු මොකද්ද ඔය කරන්නේ කියලා. මේ මිනිස්සයා කිව්වලු මගේ රත්තරන් අම්මේ අප්පච්චි මම මේ බුදු පිළිමයන් නෙලනවා කියලා. ඇහුවලු කොහොමද මේ කළු ගලේ බුදු පිළිමයන් නෙලන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මම මේ කළු ගලේ බුදුන් ඕන කොට සයින් කරනවා කියලා. ජීවිතේට ඈඳ ගන්න හොඳ කතාවක් නේද? කළු ගලක් අරගෙන ඒ කළු ගලේ බුදුන් ඕන කොට සයින් කරාම මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මතුවෙනවා. ඔබට මේක පේනවනේ. මේ සදාහතනික රණවිරුව, සනහිරු සෑයෙන රණවිරුව මුළු ලෝකෙටම තමන්ගේ පාඩමක් කියලා දෙනවා. තමන් වීරත්වයට එහා ගියපු මහා ප්‍රෞಢත්වයක් පිරිච්ච ජාතියක් විදියට මුළු මහත් ලෝකෙට අඳගා කියන්නේ සමාධි බුද්ධ ප්‍රතිපා වහන්සේත් කැපුවේ මේ වගේ රත්තරන් කොල්ලෝ. සමාධි බුද්ධ ප්‍රතිපා වහන්සේට අදටත් මුළු ලෝකයම වන්දනා කරද්දී ඒ දැනෙන විශ්වකර්ම නිර්මාණය ගැන දැනෙන හැඟීමම මේ බුදු පිළිම වහන්සේ නිලද්දිත් අපේ කොල්ලෝ ගල දැනෙනවා. ඒ නිසා මේක විශේෂ කතාවක්. මේක ලෝකෙටම ගෙනෙන කතාවක්. ඔබේ ජීවිතයට ඈඳ ගන්න. ඔබේ ජීවිතය අකුසල් කියන කොටස් අයින් කරන්න. ඒතර කුසල් කියන කොටස් ස්වභාවයෙන්ම මතුවේ. අන්න ඒක තමයි මේ කළු ගලේ බුදු පිළිම වහන්සේ නෙලන කතාවෙන් අපි කියන්නේ. කළු ගලේ බුදුන් නොවන කොටස් අයින් කරාම බුද්ධ වෙන කොටස මතු වුණා. ජීවිතය අකුසල් කියන කොටස් අයින් කරන්න කුසල් කියන කොටස මතුවේවි. ඔබට රත්නත්‍රේ පිහිටයි. අපි යනවා මුළු ලෝකෙටම අපේ පාඩම කියලා දෙන්න.